හරි මේ මීටින් එක ඔයාලට ගන්න විශේෂ කාරණා කිහිපයක් උඩ ඔයාලගේ දැනුවත් කිරීම කිහිපයකට හරි දැනුවත් කිරීම කිහිපයකට එතකොට ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් දැම්ම සම්බන්ධ වෙන්න කියන්න හරි විශේෂ දැනුවත් කිරීම කිහිපයක්ම අපිට කරන්න තියෙනවා මෙතනින් හරි මෙතනදී ඒ හින්දා මේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් දැම්ම සම්බන්ධ වෙන්න කියන්න හරි හරි අපි එහෙනම් අපි අපේ මීටින් එක පටන් ගමු අංක 1 ළමයි හරි පළවෙනි මේ මීටින් එක ගන්න හේතුව මට විෂය පොඩ්ඩක් ඔයාලට හඳුන්වන්න ඕනේ. හරිද? බහුතරයක් ඉන්නවා තාමත් මේ ICT කරනවා හැබැයි කිසිඳු විෂය ගැන අවබෝධයක් නැහැ. හරි ICT කරනවා කිසිම විෂය ගැන අවබෝධයක් නැහැ. පාඩම් කොහොමද තියෙන්නේ? හරි මොනවද අපි පළෝ ටිකක් දෙන්න ඕනේ පාඩම්? හරි මොනවද අපි හරි මගේ ලකුණු පර්සන්ටේජ් කොහොම වගේද? හරි. එතන මම අංක 1 ළමයි මේ මීටින් එකේ මම අංක 1ට ගන්නේ. ඔයාලා මේ ICT විෂය ගැන දැනගත යුතු දේවල්. හරිද? හරි. මේ උසස් පෙළ විෂය නිර්දේශය තුළ ඔයාලට කවර් වෙන්න ළමයි පාඩම් 13ක් තියෙනවා. හරි. මේ උසස් පෙළ විෂය නිර්දේශය තුළ ඔයාලට ආවරණය වෙන්න සම්පූර්ණ පාඩම් 13ක් තියෙනවා. ඒතර මේ 13 කොහොමද ඔයාලගේ පේපරයට සම්බන්ධ වෙන්නේ? මේ 13 කොහොමද ඔයාලගේ පේපර් එකට සම්බන්ධ වෙන්නේ? හරි. දැන් මොනවද මේ පාඩම් 13? හැබැයි මේ මෙහෙමයි ළමයි. දැන් අනිත් සබ්ජෙක්ට් එක්ක සාපේක්ෂව ගත්තාම හරි ඔයා තව ඕන තරම් ස්ට්‍රීම් එක්ක සබ්ජෙක්ට්ස් කරනවා ඇති. හරි එතකොට ඔයා මේ ICT කියන්නේ එක විෂයක් විතරයි. තව විෂයන් දෙකක් ප්‍රධාන විෂයන් දෙකක් තව තියෙනවා. එතකොට මේ විෂයන් දෙකත් එක්ක ගනිද්දී ICT කියන්නේ එක විෂයක්. එතකොට අනිත් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව පොඩ්ඩක් ඔයා බැලුවොත් ICT වල පාඩම් 13ක් තිබුණාට අනික් සාමාන්‍ය විෂයක පාඩම් 25ක් 20කට එහා ප්‍රමාණයක් මේ අවුරුදු දෙක තුල ඔයාලට කවර් කරන්න තියෙනවා. හරිද? හැබැයි මේ ICT විෂයේ තියෙන පාඩම් 13 content wise ගත්තොත් ඒ කියන්නේ මේකේ තියෙන content මේ එක ගත්තොත් මේකේ තියෙන ප්‍රමාණය පොඩ්ඩක් හරි huge syllabus එකක්. يعني විශාල syllabus එකක් තුන එක පාඩමකට අපිට cover කරන්න. හරි. එතකොට මොනවද මේ තියෙන විෂයන්ට මේ මොනවද තියෙන මේ lessons ටික? හරි. එක ළමයි හරි මම මුලින් ඉඳන් ගානට විස්තර කරන් යන්නම්. හොත්තට හැමෝම අහගන්න පුළුවන් නම් අවශ්‍ය නම් පොඩි නෝට් එකක් දාගන්න. මොකද මේ ගොඩාක් වැදගත් වෙයි මේ නෝට් එක දාගන්න එක 20 25 ළමයින්ට. හරි. මොකද එයාලට තව තියෙන්නේ ඉතා කෙටි කාලයක්. එතකොට හැමෝටම පොදුවේ පොඩි නෝට් එකක් අවශ්‍ය නම් දාගන්න. එතකොට අංක 1 ළමයි හරි අංක 1 හරි පළවෙනි කොටස හරි 1 එක ළමයි හරි අපි කියනවා ICT හි මූලික සංකල්ප ICT හි මූලික සංකල්ප ICT හි මූලික සංකල්ප හරි තොරතුරු හා සංවිධ තාක්ෂණයේ මූලික සංකල්ප මෙතන ඇත්තටම ළමයි තියෙන්නේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් හැඳින්වීමක් හරිද මම දෙවෙනි පාඩමත් ඔයත් එක්කම ගණන් පොඩ්ඩක් විස්තර කරන්නම් මොකද මේ 1 2 කියන පාඩම් ඇත්තටම අර ඉන්ට්‍රොඩක්ෂන් එකට නිකන් අපි හැඳින්වීමට වගේ ගන්න පුළුවන්. ඒතර 2 ළමයි අපි කියනවා පරිගණකයේ හැඳින්වීම. introduction to computer නැත්නම් පරිගණකය හැඳින්වීම. පරිගණකයේ හැඳින්වීම. හරි. එතකොට 1 ICT හි මූලික සංකල්ප 2 පරිගණකය හැඳින්වීම. හරිද? මේ දෙකම අපිට ගන්න පුළුවන් සරලව අපි ගන්න පුළුවන් හැඳින්වීම වශයෙන්. හරි සරලව අපිට ගන්න පුළුවන් මේ දෙකම හැඳින්වීම වශයෙන්. මොකද මේක ඇත්තටම තමයි කරන්නේ අපිට ඉදිරි පාඩම් වලට හරි ගොඩක් දුරට මේක කරන්නේ අපිට තියෙන ඉදිරි පාඩම් වලට ප්‍රවේශයක් කරන් දෙන එක. අපිට තියෙන ඉස්සරහට අපිට කවර් කරගන්න තියෙන පාඩම් වලට අවශ්‍ය ප්‍රවේශය අරන් දෙන්නේ මෙන්න මේ කියන 1 2 කියන පාඩම් වලින්. හරිද? ඒතර content wise තමයි ගොඩාක් ඔය මම දැකලා තියෙනවා. ගොඩාක් තැන්වල මේ 1 2 කියන පාඩම් ලොකු වර කාලයක් අදිනවා. මොකද මේක ඇත්තටම අදින්න තියෙන පාඩමක් නෙමෙයි. හරි. ওই මාස මම දැකලා තියෙනවා සමහරවිට මාස 5යි මේ පාඩම් දෙක අදිනවා. හරිද? එහෙම පුළුවන් ළමයි. ඒ කියන්නේ පාඩයක් ගානේ මේක දැන් අපි පරිගණකයේ හැඳින්වීම කියන තැන පොයින්ට් එක ගත්තාම අපිට පුළුවන් මේක කොටස් වශයෙන් අරගෙන මේ හැම කොටසම හැදිච්ච තැන ඉඳන් කතා කරන්න පුළුවන්. හරිද? හැබැයි අපි exam wise ගත්තාම කියන්නේ exam එකට සම්බන්ධ වෙච්ච විදිහට ගත්තාම මේකෙන් හම්බෙන්නේ සම්පූර්ණයෙන් කවර් වෙන්නේ සාමාන්‍යයෙන් 100ට 5ක වගේ percentage එකක්. හරි 100ට 5ක විතර percentage එකක් තමයි මේකෙන් සම්පූර්ණයෙන් කවර් වෙන්නේ.
හරි. ඒතර ඔයාලමයි මේ ප්‍රමුඛ ස්ථානය දෙන්න දී යුතු පාඩම් තියෙනවා. හරි. මේක මම කියන්නේ ලොකු අර ප්‍රමුඛ ස්ථානයක් දෙන්න එපා කියන එක නෙමෙයි. හරි මේකෙන් කවර් වෙන්නේ ඊට 5ක් විතර වගේ percentage එකක්. ඒතර මම දැකලා තියෙනවා සමහරවිට ගොඩක් තැන්වල මාස 5 6 අදිනවා මේ පාඩම් මාස 5ක් 6ක් සමහර ඊටත් වඩා මේ පාඩම් අදිනවා. ඉතින් එච්චර අදින්න බෑ නේද? ඇදලා මේ ඒතර අනිත් පාඩම් නම් අපිට ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕන පාඩම් තියෙනවා. ඒතර එව්වට ප්‍රමුඛ ස්ථානෙ දෙන්නේ නැතුව මේකට ප්‍රමුඛ ස්ථාන මේ පාඩම් වලට ලොකු කාලයක් ඇද්දොත් ඒක ඔයාලගේ ලකුණු වලට ලොකුනම් බලපානවා. ඊට පස්සේ අංක 3 ළමයි අංක 3 තුන්වෙනි පාඩම. හරි තුන්වෙනි පාඩම. හරි තුන්වෙනි පාඩම ළමයි අපි කියනවා මේ පරිගණකය තුල දත්ත නිරූපණය. පරිගණකය තුල දත්ත නිරූපණය. පරිගණකය තුල දත්ත නිරූපණය. ඒතර මොකද්ද මෙතනින් කව වෙන්නේ? හරි පරිගණක කියන්නේ අපිටම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. හරි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. ඒතර මේක අභ්‍යන්තරයේ හරි මේක ඇතුලේ ලෝ ලෙවල් එකේ කොහොමද මේකේ දත්ත කපඩා වෙන්නේ? දැන් ඉහළ මට්ටමේ දැන් හයි ලෙවල් එක කියනම අපි දැන් මේකට පරිගණකයේ සම්බන්ධ වෙන අවස්ථාවත් එක්ක නැත්තම් ඉහළ මට්ටමින් ගත්තොත් එහෙම අපිට ලස්සන ඉන්ටර්ෆේස් එකක් නම් මේ පරිගණකය තුල තියෙනවා. හරිද? ලස්සන ඉන්ටර්ෆේස් එකක් ඊට පස්සේ අපි ගත්තාම හරි ඇට්‍රැක්ටිව් හරි අපිට ඊසි කියන අපිට හරි පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක් වඩා ඇට්‍රැක්ටිව් ඉන්ටර්ෆේස් එකක්. හරි ඊට පස්සේ භාවිතයේ පහසුව වෙනුවෙන් එක එක ඔප්ෂන්ස්. හැබැයි මොන දේ තිබ්බත් පරිගණකයේ අභ්‍යන්තරයේ කොහොමද දත්ත නිරූපණය වෙන්නේ? හරිද? අභ්‍යන්තරික ලෝ ලෙවල් එකේ. හරි. ලෝ ලෙවල් එකේදී මේ දත්ත කොහොමද පරිගණකයේ තුල නිරූපණය වෙන්නේ? හරි. ඒතර මේ පාඩම ගත්තොත් තමයි මේක තමයි ඔයාලා සාමාන්‍යයෙන් ගොයි නම්බර් සිස්ටම්ස් කියලා කියන්නේ. ඒතර නම්බර් සිස්ටම් කියන්නේ මේ පාඩමේ ඔක්කොම නෙමෙයි නම්බර් සිස්ටම් කියන්නේ. හරි නම්බර් සිස්ටම් කියන්නේ මේකේ එක කොටසක් විතරයි. හරිද? ඇයි නම්බර් සිස්ටම් මේකට මේ සම්බන්ධ වෙන්නේ කියන එකත් ගැන ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක මේ පරිගණකයේ තුල දත්ත නිරූපණය කියන පොයින්ට් එකේදී ඇයි නම්බර් සිස්ටම් කියන පාඩම මෙතනට එන්නේ? නිකං ආවට කියලා ඉගෙන ගන්න එපා. හරි නිකං ආවට ගියාට ඉගෙන ගන්න එපා. ඇයි මේ අපි ගත්තාම මේ නම්බර් සිස්ටම් කියන කොටස පරිගණකය තුළ දත්ත නිරූපණයට සම්බන්ධ වෙන්නේ. ඒ ගැන අවබෝධයක් අනිවාර්යෙන් තියෙන්නම ඕනේ. හරිද? එතන මේකේ percentage එකක් වශයෙන් ගත්තොත් තමයි මේකේ හරි percentage එකක් වශයෙන් උප්පරිම මේකෙන් කව වෙන්නේ. හරි. උප්පරිම මේකෙන් කව වෙන්නේ සාමාන්‍යයෙන් 100ට 3ක් විතර වගේ. හරි. 100ට 3ක් 3කුත් නෑ නම ඇත්තටම 2ක් විතර වගේ ප්‍රමාණයක්. හරි. මම 103ක් කියලා දාන්නම්. හරි. 103ක් විතර වගේ වෙන්න කියලා දාන්නම්. එතකොට මේක තමයි ඔන්න ඔය වගේ ප්‍රමාණවලින් මේ වෙන පාඩම්. හරිද? එතකොට මේ තියෙන 1 2 3 පාඩම්. හරි 1 2 3 පාඩම්. එතකොට ඔන්න කන්ටෙන්ට් වගේ නෙමෙයි. මම මාක් එක්ක පෙන්වන සම්පූර්ණ ලකුණුත් එක්ක හරි මේක චූට්ටක් එහෙම වෙන්න පුළුවන්. හරි වැඩි වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මේකේ 100% එක මීට වඩා අඩු වෙන්න පුළුවන් පේපර්ස් වල. හරි මම පොදුවේ මේ ලකුණු ප්‍රමාණය අරගෙන මේ විස්තර කරේ. පොදුවේ අරගෙන මම මේ විස්තර කරේ. ඊට පස්සේ හතරවෙනි පාඩම තමයි. ඔන්න හතරවෙනි පාඩමෙන් පස්සේ ලොකු සිලබස් එකකින් ලොකු කන්ටෙන්ට් එකක් තියෙන පාඩම් පටන් ගන්නවා අපි. හරි හතරවෙනි කොටසෙන් පස්සේ අපි ලොකු කොටසක්. මේවා තමයි ළමයි ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. හරි මේවා තමයි අපි ප්‍රයොරිටි එක දීලා කරන්න ඕන දේවල්. හරි ප්‍රමුඛ ස්ථානයක් දීලා හරි ලොකුවට ටාගට් කරන්න ඕන දේවල්. මොකද මේක එසේ වලටත් මෙතනින් පස්සේ දේවල් එසේ ප්‍රශ්න වලටත් දායක වෙනවා. එසේ ප්‍රශ්න වලටත් දායක වෙන ඉතා හරි ලොකු ලකුණු ප්‍රමාණයක් එක්සෑම් එකේ අපිට ගන්න පුළුවන් දේවල්. ඒතර මේක ළමයි මාස 5 6 7ක් ඇද්දොත් එහෙම ඔයාලට ඉදිරි ලකුණු ගන්න පුළුවන් පාඩම් වලින් ලකුණු ගන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? ගොඩාක් තැන්වල වෙන ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට අර ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕන පාඩම් වලට ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ නැතුව මෙන්න අර ඔය 1 2 3 වගේ පාඩම් අදින්න පුළුවන් නේ. හරි. ඒතර 4 කියන එක තමයි අපි කියනවා මේ සරලව ගත්තොත් 4 කියන එක. හරි 4 කියන එක අපි සරලව ගත්තොත් හරි 4 අපි කියනවා මේ මම ඉතා සරලව ලියන්නම් අංකිත පරිපත. හරිද? නම පොඩ්ඩක් ලේසි මේ සරල කළා මම ලිව්වේ අංකිත පරිපත. අංකිත පරිපත. ඒතර මෙතනත් තමයි කතා කරන්නේ ඇත්තටම කිසියම් දෙයක් කටපාඩම් කරන්න එපා. මෙතනත් අපි මේ සිදු කරන්නේ අපි ඉස්සෙල්ලා කතා කළා අපිට හයි ලෙවල් එකේදී කියන්නේ ඉහළ මට්ටමේදී පරිගණකයක් ලස්සන ඉන්ටර්ෆේස් එකක් එක්ක සම්බන්ධ වීමේ හැකියාව අපිට තියෙනවා. අර ඉහළ මට්ටමේදී පරිගණකයක් එක්ක අපිට ලස්සන ඉන්ටර්ෆේස් එකක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පහළ මට්ටමේදී මේ සියල්ල ලෝ ලෙවල් එකේදී මේ සියල්ලම සිද්ධ වෙන්නේ පරිපත වලින්. හරිද? මේ ලෝ ලෙවල් එකේ පහළ ලෙවල් එකේදී සම්පූර්ණ මේක සිද්ධ වෙන්නේ සර්කිට්ස් වලින්, පරිපත වලින්. එතකොට මේ පරිපත වල මූලිකා හරිද? මේ පරිපත. ඒතර මෙතන අපි කතා කරනවා නම් එතන මේක පොඩ්ඩක් බරක් දෙන්න ඕන පාඩමක්. හරි. මෙතන අපි කතා කරනවා CPU එක තුල අපි සකසනය කියන්නේ. හරි. සකසනය තුල ක්‍රියාත්මක වන්නා වූ පරිපත සහ
පරිගණක මතකයේ නිර්මාණය කරන්න භාවිතා කරන්නා වූ පරිපත ගැන. එතන පරිගණකය ළමයි සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ පරිපත ඔස්සේ. හරි පරිගණකය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ පරිපත මගින්. එහෙම ක්‍රියාත්මක වන්නා වූ පරිගණකය තුළ CPU එකේ මේ වෙනකොට ක්‍රියාත්මක වන්නා වූ පරිපත කිහිපයක් ගැන කතා කරනවා සහ මතකයක් නිර්මාණය කරගන්න. හරි අපි කියනවා පරිගණකයේ නශ්‍ය මතකයක් කියලා. හරි පරිගණකයේ මතකයක් නිර්මාණය කරගන්න භාවිතා කරන්නා වූ පරිපත ගැන කතා කරනවා. ඒතර ওই දේවල් ළමයි ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? සහ විශේෂම පොයින්ට් එක තමයි අපිට සිද්ධියක් දුන්නාම ඒ සිද්ධියට අදාළව ඔයාලට පරිපතයක් නිර්මාණය කර ගැනීම කියන පොයින්ට් එක. හරි. ඒ කියන්නේ ඇත්ත ප්‍රැක්ටිකල් සිද්ධියක් එක්සෑම් එකේ ප්‍රශ්නයක් වශයෙන් අහනවා. හරි. ඇත්ත ප්‍රැක්ටිකල් සිද්ධියක්. ඒ ප්‍රැක්ටිකල් සිද්ධියට අදාළව ඔයා කොහොමද මේ පරිපතයක් නිර්මාණය කරන්නේ? අන්නේ පොයින්ට් එකත් මෙතනින් අහනවා. මේක ලකුණු විදිහට ගත්තොත් මෙතනින් කව වෙනව ළමයි සාමාන්‍යයෙන් MCQ 6ක් විතර වගේ ප්‍රමාණයක් අහනවා. මේක අඩු වැඩි වෙන්න පුළුවන්. ලකුණක් දෙයක් එහා මෙහා වෙන්න පුළුවන්. මේ ප්ලස් තනි එසේ ප්‍රශ්නයක් අහනවා මෙතනින්. තනි එසේ ප්‍රශ්නයක්. මේක අනිවාර්යෙන් බොහොමයක් ලියන තනි එසේ ප්‍රශ්නයක්. හරියටම මේ දේවල් ලොජිකලි වල තේරුම් ගත්තොත් හරි ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පොයින්ට් එකක් තමයි එසේ ප්‍රශ්නට වඩා හම්බ වෙනවා ලකුණු 7.5ක්. හරිද? එසේ ප්‍රශ්නට වඩා හම්බ වෙන ලකුණු 7.5ක්. 7.5. හරිද? ඊළඟට එතකොට මේ සම්පූර්ණයෙන් තමයි අපි මේක ගත්තොත් මේකෙන් කව වෙනවා ඔයාලට සාමාන්‍යයෙන් ලකුණු 13.5ක් විතර වගේ. හරි 13.5ක්. මේක චූට්ටක් තව එහෙම වෙන්න පුළුවන්. හරි. අර පොදුවේ ගත්තාම 13.5ක වගේ ලකුණු ප්‍රමාණයක් හිමි වෙනවා. ඒතර බලන්න මේකට සාපේක්ෂවමයි. හරිද? දැන් මේ දෙකට සාපේක්ෂව ගන්නකො දැන් මේ දෙකටම සාපේක්ෂව ගන්නකො. මෙතන කෙලින්ම 13.5ක්. අර 13.5ක්. එතකොට කාට හරි මේ දේවල් තාමත් බැරි කට්ටිය ඉන්නවා නම් හරි අතිශය අවදානම් මට්ටමක ඉන්නේ. අතිශය අවදානම් මට්ටමක ඉන්නේ. හරිද? ඊට පස්සේ පස්වෙනි පාඩම ගත්තාම 5. හරිද? 5 අපි 20 26 මේ පස්වෙනි පාඩම හරි මේ වීකියේ පටන් ගන්නවා. ඔපරේටිං සිස්ටම් නැත්නම් අපි කියනවා මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති. ඔපරේටිං සිස්ටම් නැත්නම් අපි කියනවා මෙහෙයුම් පද්ධති. හරි? ඔපරේටිං සිස්ටම් මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති කියන්නේ අර අප කියන්නේ මේක ළමයි ඔපරේටිං සිස්ටම් කියන නිකන් තියරි පාඩමකට බර වෙච්ච නමක් තිබුණට මේක ළමයි තියෙනවා ලොකු ගණන් පාඩ එකක්. හරි මතක ධාරිතාවයන් සම්බන්ධයෙන් ලිපින හරි සම්බන්ධයෙන් පොඩි ගණන් පාඩ එකක් තියෙනවා. හරිද? ඒක තමයි ඉතාල වැදගත් පොයින්ට් එක. එක්සෑම් එකේ ලොකුවට ටාගට් කරන දේ. තීරණ නම් ළමයි අපිට පොඩ්ඩක් එහා මෙහා කරලා ගේමක් ගහලා ලියන්න පුළුවන් නේ. මම කියන්නේ එහෙම හරිද? හරියටම තියරි ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් හරිද? වාට ලියන්න පුළුවන් සම්පූර්ණ. හැබැයි ගණන් පාඩ එක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේකේ. හරි. ඒතර මේකත් ළමයි තනි එසේ ප්‍රශ්නයක්. ඒතර මේ එසේ ප්‍රශ්නේ මේකේ ලකුණු මෙන්න මේ 7.5 මේ 7.5 ආවේ. ඒතර මේකෙත් ළමයි අපි ගත්තාම ලකුණු කව වෙනවා මේකෙත් MCQ 6ක් විතර වගේ ප්‍රමාණයක් මේකෙත් අහනවා 6ක් විතර වාගේ ආසන්න ප්‍රමාණයක් තනි එසේ ප්‍රශ්නයක් අහනවා 7.5ක් විතර එසේ ප්‍රශ්නකට ලකුණු 7.5ක් එසේ ප්‍රශ්නකට ලකුණු. ඒතර එතනත් ළමයි සාමාන්‍යයෙන් අපි ගත්තාම ලකුණු 13.5ක වාගේ ලකුණු ප්‍රමාණයක් කවර් වෙනවා. ලකුණු 13.5ක වාගේ ලකුණු ප්‍රමාණයක්. හරි. ලකුණු 13.5ක වාගේ ලකුණු ප්‍රමාණයක් කවර් වෙනවා. හරි. ඊට පස්සේ ඔපරේටිං සිස්ටම් පාඩම එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ මේක මේවරමයි මේ ගොඩාක් ඔයාලට පේනවා ඇති ප්‍රයොරිටි එක දෙන්න ඕන පාඩම. ඊට පස්සේ අපි ගත්තාම 6 වෙනි පාඩම වශයෙන් ඔන්න ළමයි ආයෙනවා ඉතා වැදගත් පාඩමක් ජාලකරණය. ජාලකරණය. හරිද? ජාලකරණය. ජාලකරණය. හරිද? ජාලකරණය ගත්තත් තමයි සාමාන්‍ය ලකුණු 7ක් විතර වාගේ. මම 6ක් කියලා දාන්නම්. එතන ලකුණු පොඩ්ඩක් 6 කියලා වඩා නම් වැඩි වෙනවා. හරිද? 6ක් කියලා දාන්නම්. 6 දාන එතරම් ළමයි තනි එසේ ප්‍රශ්නයක් අහනවා. 7.5ක් අනේ එසේ ප්‍රශ්නයක් අහනවා. ඒතකොට එතනින් ළමයි සම්පූර්ණ ලකුණු එතනත් 13.5ක් විතර කව වෙනවා. හරි. දැන් ළමයි මම මේ ලියන එකේදී මම මේ ටික එකතු දැන් ඔයා මේ ටික එකතු කරන් ගියා එක 100% හම්බෙන්නේ නැහැ. හරි. ඇයි ඒ? එසේ ප්‍රශ්න අපි ලියන්නේ 4යිනේ. හරි. 6ක් වාට එසේ ප්‍රශ්න අහනවා. 6න් ලියන්නේ 4යි. ඒතර 4ක් ලියනකොට මම මේ ඔක්කොට සම්පූර්ණ පොදුවේ මම මේ කතා කරන් යන්නේ. එතකොට මෙතන 100% එන්නේ නැහැ. මම මේ ටික එකතු කරලා 100% එන්නේ. හරිද? එන්නේ නැති වෙන්න හේතුව දැන් මෙතන මේ දැන් මම මේ ඔක්කොම එසේ ප්‍රශ්නයක් වශයෙන් ගත්තට දැන් සමහර සාමාන්‍යයෙන් මේ තුරම ලියනවා. මේක එසේ ප්‍රශ්නයක් වශයෙන් ලියනවා. හරි අංකිත පරිපත. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය එසේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ලියනවා. ජාලකරණයේ එසේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ලියනවා. හරිද? ඒතර අපි ප්‍රශ්න හැම ලියන්නේ නැහනේ. හරි. එතකොට මේකේ 100% එන්නේ නැහැ. හරි. ඒතර 7 වෙනි එක ළමයි හරි 7 වෙනි එක හරි 7 වෙනි එක ජාලකරණයෙන් පස්සේ පටන් ගන්නවා තොරතුරු පද්ධති කියලා පාඩමක්. මේකත් තමයි ටිකක් අර
හරි ලස්සන පාඩමක් මේක. හරි හරි ලස්සන පාඩමක්. මේකෙත් ඔයා අනිවාර්ය දැනගත යුතු. කියන්නේ පොයින්ට් ෆෝම් එකෙන්ම හරි ඔයා දැනගත යුතු දේවල් කීපයක් තියෙනවා. කියන්නේ හරියටම දශමෙටම ඔයා අවබෝධ කරගත යුතු දේවල් කීපයක් තියෙනවා. මේකේ තමයි එක වෙන මේ පාඩමේ එක ලක්ෂණයක් තමයි මෙතනත් එසේ ප්‍රශ්න MCQ 6ක් විතර වාගේ අහනවා. 6ක් විතර වාගේ ප්‍රමාණයක් අහනවා. හැබැයි මේකේ එසේ ප්‍රශ්නයක් අහන්නේ. එසේ ප්‍රශ්නයක් එන්නේ. හරිද මේ පාඩමේ එසේ ප්‍රශ්නයක් එන්නේ. එන්නේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක්. ඒතර 6යි 5යි සාමාන්‍ය ලකුණු 100ට 11ක් විතර වගේ ප්‍රමාණයක් ආව වෙනවා. 100ට 11ක් විතර වගේ ප්‍රමාණයක්. හරි. 100ට 11ක් විතර වගේ ප්‍රමාණයක් ආව වෙනවා. 100ට 11ක් විතර වගේ ප්‍රමාණයක් ආව වෙනවා. හරිද? ඊට පස්සේ මේ 8 වෙනි පාඩම වශයෙන් අපි ගත්තොත් 8 තොරතුරු පද්ධති වලින් පස්සේ අපි එනවා තමයි ඩේටාබේස් නැත්නම් දත්ත සමුදාය. හරි. දත්ත සමුදාය කළමනාකරණ පද්ධති කියලා ලියලා මම කෙටියෙන් ලියන්නම් දත්ත සමුදාය කියලා. ඔන්න තමයි පාඩම්. හරිද? ඔන්න අපි අතිශය සංකීර්ණ සාමාන්‍ය අපි අතිශය සංකීර්ණයි කියලා කියන සංකල්ප ඇතුළත් පාඩමක් තමයි මේ දත්ත සමුදාය කියන්නේ. හරි මේක තමයි ඔයාලගේ සාමාන්‍යයෙන් අර මේ හරි අපි කැම්පස් එකේ ආවරණය කරගන්න හරි කැම්පස් එක තුල අපි ආවරණය කරගන්න ලොකු කන්ටෙන්ට් එකක් කියන්නේ සාමාන්‍ය ලොකු ප්‍රමාණයක්. හරි කැම්පස් ඉගෙන ගන්න මම කියන හැමදේම නෙමෙයි. හරි කැම්පස් එකේ ඉගෙන ගන්න වගේ ඉගෙන ගන්න මේ ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක concepts සංකල්ප මෙන්න මෙතන දත්ත සමුදාය කියන පොයින්ට් එකේ ඔයාලගේ බලාපොරොත්තු වෙන මේක ළමයි ඇත්තරම තරමක් හොද්දට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කියන්නේ බේසික් තියරිටික ඔයාලට කරන් යන්න පුළුවන් කිසි අවුලක් නැහැ. හරිද? ඒ කියන්නේ මම කියන්නේ තියරිටික මට කරන් යන්න පුළුවන්. දැන් මම මේක උගන්වනකොට මට ඕන නම් මේකේ තියරිටික විතරක් කරලා අතාරලා දාන්න පුළුවන්. හරි කිසි අවුලක් නැහැ. නිකන් පාඩම කළා කියන. හැබැයි එක ප්‍රශ්නයක් ලියා ගන්න බෑ. එක ප්‍රශ්නයක්වත් ලියා ගන්න බෑ. මේක ප්‍රැක්ටිස් එක. හරි එක විදිහේ දත්ත සමුදාය. එක විදිහේ පදත්ත සමුදායන්. හරි අපි ප්‍රැක්ටිකලි කොහොමද හදන්නේ කියන එක ගැන අපි පුරුදු වෙන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එක විදිහේ ඒගොල්ලම. හරිද? ඒ කියන්නේ එක එක්කෙනාට අවශ්‍ය දත්ත සමුදායන් වෙනස්. හරිද? එක එක්කෙනාගේ දත්ත සමුදායන් තුළ දත්ත ගබඩා වෙන විදිහ වෙනස්. ඒ කියන්නේ දත්ත සම්බන්ධ වෙන විදිහ වෙනස්. හරි. ඒතර මේ සම්බන්ධ වෙන විදිහත් එක්ක අපි හරියටම සංකල්ප ඉගෙනගෙන මේ දේවල් ඇප්ලයි කරන්න ඕනේ අපේ මෙන්න මේ කියන ප්ලේසස් වලට. දත්ත සමුදාය කියන්නේ ඉතාම වැදගත් පාඩමක්. මෙවට අපි ප්‍රමුඛ ස්ථාන දුන්නේ නැත්නම් ඔය B දැන් සාමාන්‍ය ළමයි ගොඩක් BC වය ගන්න හේතුව. හරි. ඔය වගේ පාඩම් වලට ප්‍රමුඛ ස්ථානයක් දෙන්නේ නැතිකම එක හේතුවක් වෙනවා. හරි. ඒතර මේක ළමයි අපි ගත්තොත් එහෙම ඩේටාබේස් පාඩමෙන් අපෙන් ලකුණු වශයෙන් අපි ගත්තොත් ලකුණු 7ක් විතර වගේ 7ක් 8 වෙන්න පුළුවන්. හරි 8 සාමාන්‍යවට මේක ඉරත් වල වැඩි වෙන්න පුළුවන්. හරි 8 විතර වගේ මම 7 විතර වගේ මම ගන්නවා දැනට. ඒකට වඩා පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. හරි තනි එසේ ප්‍රශ්නයක් අහනවා 7.5ක්. හරි තනි එසේ ප්‍රශ්නයක් අහනවා 7.5ක්. එතකොට සම්පූර්ණ ලකුණු මෙතනින් කව වෙනවා 14ක් විතර වගේ. හරි 14.5ක් විතර වගේ. හරි 14.5ක් විතර වගේ ලකුණු ප්‍රමාණයක් කව වෙනවා. 14.5ක විතර වගේ ලකුණු ප්‍රමාණයක් 100ට 14.5ක ලකුණු ප්‍රමාණයක්. ඒ වගේ ලකුණු ප්‍රමාණයක්. හරි. ඊළඟට 9 ළමයි හරි දත්ත සමුදායෙන් පස්සේ 9 ළමයි ඔන්න ඊළඟ වැදගත්ම කොටස. හරි 9 අපි කියනවා ළමයි ක්‍රම ලේඛනය. ඔන්න ඊළඟ වැදගත්ම පාඩම සහ ක්‍රම ලේඛනය කියන්නේ ළමයි හරි අමුතු පාඩමක්. හරි ක්‍රම ලේඛනය කියන්නේ හරි අමුතු පාඩමක්. මේකත් අර ඩේටාබේස් වගේම තමයි. පාඩම ඉවරයි කියලා කන්ටෙන්ට් ටික හරි ලස්සනට කරන් යන්න පුළුවන්. එක ප්‍රශ්නයක්වත් ලියා ගන්න බෑ හැබැයි. හරිද මේකත් තමන්ගේ ස්කිල් එක මත තමන්ගේ තමන් හදාගන්න මයින්ඩ් එක. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිස් කරන ප්‍රශ්නත් එක්ක තමන් හදාගන්නා ඒ ලොජිකලි අර තමන් අර තාර්කිකව හදාගන්නා මයින්ඩ් එක මත තමයි මේකේ ඔයා ස්කිල් එක හදාගන්න ඕනේ. හරිද මේක හරි අමුතු පාඩමක් ළමයි. මේක නම් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. හරි මේක අන්තිම කාලේ කරලා එහෙම ගොඩ යන්න පුළුවන් පාඩමක් නෙමෙයි. ප්‍රැක්ටිස් කරන කාලය තියෙන්න ඕනේ. මේක අතිශය වැදගත් පාඩමක්. කොච්චර වැදගත්ද කියනවා නම් මේකෙත් ඩේටාබේස් වගේම MCQ 7ක් විතර වගේ අහනවා. හරි ධන තනි එසේ ප්‍රශ්නිකුත් මේ තනි ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නිකුත් අහනවා 5යි ධන තනි එසේ ප්‍රශ්නිකුත් අහනවා 7.5යි. හරිද 7.5යි. හරිද එතකොට මම දල වශයෙන් ගන්නවා. හරිද දැන් මෙතන 14යි. හරි. ඒතර සාමාන්‍යයෙන් කව වෙනවා 19.5ක් විතර. මම මේක දල වශයෙන් ගන්නම් 120ක් කියලා. හරි. දල වශයෙන් 120ක වගේ ලකුණු ප්‍රමාණයක් කව වෙනවා. හරිද අනිත් කාරණාව තමයි වැදගත්ම කාරණාව. මෙන්න මේ පාඩම් දෙක ඔයා හොඳට ප්‍රැක්ටිස් කරනවාද
අනිත් පාඩනුත් තමයි සාමාන්‍යයෙන් ඔයාලගේ අර අනිත් පාඩම් වලට අදාළවත් තමන්ගේ මයින්ඩ් එක හැදෙනවා. හරිද? එතකොට මේ දෙක ඔයා ප්‍රැක්ටිස් කරන ප්‍රමාණය මත ගොඩක් වෙලාවට ඔයාට මේ අනිත් එව්වට අදාළ සංකල්පත් තේරෙන්න ගන්නවා. හරිද? එතකොට ලකුණු ප්‍රමාණය ගන්න හරිය ලේසි. හරි ලකුණු ප්‍රමාණය ගන්න ලේසි. මොකද මේ දෙක ළමයි අපි දැන් කැම්පස් මට්ටමේදී ගත්තත් හරි මම කැම්පස් ලෙවල් එකේදී මම ගත්තත් තමයි අපි හරි يعني අර ගොඩාක් මහන්සි වෙන සබ්ජෙක්ට් තමයි ඩේටාබේස් එක්ක සම්බන්ධ සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඊට පස්සේ අපි ගත්තාම ක්‍රම ලේඛනයේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි විෂයක් තියෙනවා නම් හරිද ඒව අපි ඇත්තටම ළමයි ලොකුවටම මහන්සි වෙන පාඩම් ඇත්තටම අපි කියන්නේ අපි මේ ඇත්තටම ලොකුවටම මහන්සි වෙන පාඩම් තමයි ඒ වගේ පාඩම්. ඒ කියන්නේ මේක ඇත්තටම තමයි සංකීර්ණයි. හරි. දැන් මේ වෙනකොට මේ ලෝකේ අතිශය සංකීර්ණ software වශයෙන් ගත්තොත් එක software එකක් තමයි ඒක නිර්මාණය කරන්න අතිශය අමාරු අතිශය මේ සංකීර්ණ කිහිප කියන්නේ අපි කියන්නේ අර companies කිහිපයක් විසින් විතරක් පවත්වාගෙන යන එක මෘදුකාංග වර්ගයක් ගත්තොත් මේ database හරිද database දැනට ප්‍රසිද්ධ database එකක් තමයි Oracle කියන්නේ. හරි Oracle database එක දැනට ප්‍රසිද්ධ database එකක්. එතකොට මේක අතිශය සංකීර්ණයි. මේ software නිර්මාණය කිරීම අතිශය සංකීර්ණයි. එතකොට ඔයාලගේ syllabus එකේ තමයි ලොකුවට සංකීර්ණ වුණා. හරි ඔයාට සැලකිය යුතු මට්ටමේ හරි අවධානයක් දෙන්න ඕන ප්‍රමාණයකට මේක ඔයාට පුළුවන් වෙන්න ඕනේ. හරිද? ඒක පුළුවන් වෙන්න ඕනේ. මෙව ළමයි ලොකුවටම කව වෙන්න ඕන දේවල්. මෙන්න මේ දෙක තමයි ගොඩාක් ඔයාට ටාගට් කරන්න ඕනේ පාඩම් දෙකක්. හරි දත්ත සමුදාය හා ක්‍රම ලේඛනය. හරිද? ඔය ඕවට මේ ප්‍රමුඛ ස්ථානයක් දුන්න නැතුනම තමයි ඔය C වල C හරිද B වලින් වගේ සීමා වෙන්නේ. C කියලා අපි කියමු C වලින් වගේ සීමා වෙන්නේ. හරිද? A එකට යන්න පුළුවන්කම තියාගෙන B එකෙන්. එහෙම නැත්නම් C එකෙන් සීමා වෙන්නේ. හරිද? ඒකට ගොඩාක් අර බලපාන මේ ප්‍රශ්න ලියන්න මේ නැති වෙන්න බලපාන හේතු සාධක ගොඩක් තියෙනවා. හරිද? හැබැයි මේ දේවල් ළමයි ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. හරිද? නිකන් මේක නිකන් අපි කියන්නේ සෙල්ලම් සිලබස් එකක් නෙමෙයි. හරිද? මේක නිකන් මේ කියන්නේ අපි කියන්නේ හරිද නිකන් ලාමක සිලබස් එකක් නෙමෙයි. හරි. මෙන්න මේ පාඩම් ගොඩාක් අද හිටියොත් නම් ලාමකයි. හරිද? මේ පාඩම් ගොඩාක් අද හිටියොත් නම් ලාමකයි. හරිද? මේ තියෙන්නේ බලන්න ඔයාලටම පේනවා දැන් මේ සිලබස් එක කවර විදිහ. ඒතර මේ කියන්නේ ඔයා ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕන පාඩම්. ඊට පස්සේ 10 ළමයි 10 වෙනි පාඩම. හරි. 10 වෙනි පාඩම අපි කියනවා වෙබ් අඩවි සංවර්ධනය. වෙබ් අඩවි සංවර්ධනය. වෙබ් අඩවි සංවර්ධනය. වෙබ් අඩවි සංවර්ධනය. වෙබ් අඩවි සංවර්ධනය කියන පාඩමක් තමයි ටිකක් අර ඇඩ්වාන්ස් කන්සෙප්ට් වශයෙන් තිබුණාට ඒක ඉතින් අපිට කරන්න තියෙන පොඩි ලොකු සිලබස් එකක් නේ අපි මේ සිලබස් එක තුළ සම්පූර්ණයෙන් නිර්මාණය කරලා අවසන් කරන්න ඕනේ වෙබ් අඩවියක් ගැන අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ වෙබ් අඩවියක් ගත්තොත් වෙබ් අඩවියක තියෙනවා සයිඩ් දෙකක් ෆ්‍රන්ට් එන්ඩ් එක සහ බෑක් එන්ඩ් එක කියලා. හරි පරණ සිලබස් එක තුළ මේ වෙබ් අඩවි සංවර්ධනයේදී මේ ගැන ලොකු අවබෝධයක් තියෙන කට්ටිය විතරක් චූට්ටක් අහගන්න නිකෝනේ අවබෝධයක් නැති කට්ටිය වැඩි ලොකු උඩින් යන්න එපා. හරි ඒ කියන්නේ දැන් අර පරණ සිලබස් එක තුළ මේකේ තිබ්බේ තමයි ෆ්‍රන්ට් එන්ඩ් එක නේ බෑක් එන්ඩ් එක සහ ෆ්‍රන්ට් එන්ඩ් එක කොටස් දෙකක් තියෙනවා අපි වෙබ් අඩවියක් සංවර්ධනය කරනකොට විශේෂව සැලකිල්ලක් දක්වන්න ඕන අනිවාර්යෙන් සැලකිල්ලක් දක්වන්න ඕන පැති දෙකක් සයිඩ් දෙකක් තියෙනවා ෆ්‍රන්ට් එන්ඩ් එක සහ බෑක් එන්ඩ් එක කියලා හරිද එතන ඉස්සර පරණ සිලබස් එකේ ඔයාලගෙන් ලොකු කියන්නේ ඔයාලගේ සිලබස් එකේ තිබ්බේ ෆ්‍රන්ට් එන්ඩ් එක විතරයි දැන් ඔයාලගේ සිලබස් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක බෑක් එන්ඩ් එක දෙකම හරි ෆ්‍රන්ට් එන්ඩ් එක සහ බෑක් එන්ඩ් එක දෙකම තියෙනවා බෑක් එන්ඩ් එකේ මේ වෙනකොට විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් නිර්මාණය කරගන්න භාවිතා කරන ලද PHP කියන ලැන්ග්වේජ් එක ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක කතා කරන්න තියෙනවා. හරි. ඒතර මේකත් හරි ඒත් අතිශය වැදගත් පාඩමක්. හැබැයි මේකේ අහන්නේ හරිද? මේ කෙලියම් පොයින්ට් එකට අහන මේ පොයින්ට් එකට අහන ප්‍රශ්නයක් මේ තියෙන. ඒ කියන්නේ ඔයාලගේ දැනුම හරි පොයින්ට් එකට බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේකෙන් MCQ 7ක් විතර වගේ බලාපොරොත්තු වෙනවා. 7ක් විතර වගේ 7ක් 6ක් වගේ ප්‍රමාණයක්. සහ ළමයි මේකේ අහන ස්ට්‍රක්චර්ඩ් එකක්. ස්ට්‍රක්චර්ඩ් එකක්. ඒ ස්ට්‍රක්චර්ඩ් එක ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ හරියට පොයින්ට් එකට. හරිද? ඒ කියන්නේ සම්පූර්ණ විෂයම ආවරණය වුණොත් විතරක් ඒ අදාළ පොයින්ට් එක පුරවන්න පුළුවන් විදිහට. හරියට විෂයම ආවරණය වුණොත් විතරක් ඒ කොටස ලියන්න පුළුවන් විදිහට තමයි මේ සිලබස් එක හැදලා තියෙන්නේ. මේ විෂය මෙන්න මේ පාඩම හැදලා තියෙන්නේ. ඔන්න පාඩම් පළවෙනි 10. ඊට පස්සේ 11 වෙනි පාඩම තමයි 11 වෙනි පාඩම 11 12 13 9 ඇත්තටම චූටි පාඩම්. හරිද? ඒ කියන්නේ මං කියන්නේ ප්‍රමුඛ ස්ථානයක් දෙන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. හරිද? ඒක පොඩි පාඩම්. ඒ කියන්නේ අත ලොකු තර්ක අනම්මනම් දේවල් නැහැ. හරිද? 11 අපි කියනවා e-commerce.
හරි 11 අපි කියනවා e-commerce. හරි අපි කියනවා e-වාණිජ්‍ය. හරි e-වාණිජ්‍ය. e-වාණිජ්‍ය කියන්නේ මේ තොරතුරු හා sannivedana තාක්ෂණය ව්‍යාපාර ක්ෂේත්‍රයට හරි මේ වර්තමාන ව්‍යාපාර ක්ෂේත්‍රයට කොහොමද බලපාන්නේ? හරි 12 IoT Internet of Things IoT හරිද? IoT කියන්නේ වෙනම සයිඩ් එකක්. හරි IoT කියන්නේ හරි ලස්සන වෙනම සයිඩ් එකක්. හරිද? ඒක හරි විස්තර ගන්න ළමයි හරි හරි අපහසු හරි අතිශය ලස්සන සයිඩ් එකක් IoT කියන්නේ. IoT කියන්නේ. හරි IoT ඊට පස්සේ අවසාන නමයි අවසාන කොටස අපි කියනවා හරි කෙටියෙන් ලියන්න අවසාන නම මේක දිග නම. හරි අපි කියනවා මේ අනාගත ප්‍රවණතා නැත්නම් නව දිශානති කියලා මම ලියන්නම්කෝ මේක හරි නම අනාගත දිශ මේ අනාගත ප්‍රවණතා හා නව දිශානති මම ලියන්නම් නව දිශානති. නව දිශානති කියන්නේ ඉදිරියේදී තොරතුරු හා sannivedana තාක්ෂණය දිශානති. හරි හරි ඉදිරියේදී තොරතුරු හා sannivedana තාක්ෂණය කියන විෂය මොන වගේ පැතිකඩකටද යන්න තියෙන්නේ මොන වගේ පැත්තකටද මොන වගේ සයිඩ් එකකටද යන්න තියෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරන කොටසක්. හරිද? එතකොට මේ තුනම ගත්තතර මේකෙන් සැලකිය යුතු මේ තුනම හරි මම තුනම එකට ගන්නවා. හරිද? මේ තුනම එකට ගන්නවා. මේ තුනම එකට ගත්තොත් තමයි මේ තුනම එකට ගත්තාම MCQ 6ක් 7ක් විතර වගේ හරි 7ක් විතර වගේ 7කුත් නැති සයිස් එකක් තියෙන්නේ. හරි 7කුත් නැති ප්‍රමාණයක් වගේ තියෙන්නේ. හරිද 7ක් විතර වගේ හරි 7ක් විතර වගේ දාන හරි තනි එසේ ප්‍රශ්නයක් අහන මෙතරම එකට දාලා අපි කියනවා ඒක 7.5 මේක නම් ළමයි ඇත්තටම මේ බොහොම යක් දෙනා ලියන්නේ නැති කොටසක් මොකද ඒක ඇත්තටම මේ ඊට වඩා දේවල් අපිට හොඳ දේවල් තියෙනවා ලියන්න. ඒතර මේකෙත් ළමයි කව වෙනවා මේ තුනෙන්ම ලකුණු 14.5ක් විතර 14.5ක විතර වාගේ ලකුණු ප්‍රමාණයක් 14.5ක විතර වගේ ලකුණු ප්‍රමාණයක්. ඔන්න ළමයි පාඩම් ගැන අවබෝධය. හරි. එතකොට මම ළමයි රෙකමන්ඩ් කරන පාඩම් ප්‍රමාණයක් තමයි දැන් ඔයාලා එසේ ප්‍රශ්න ක්වෙස්චන් ගත්තාම එසේ ප්‍රශ්නක ඔයාලා ලියන්න ඕනේ 6න් 4ක් නේ. 6න් 4ක්. හරිද? එතකොට මෙන්න මේක ළමයි එක පොයින්ට් එකක් අතර මට කියන්න විශේෂව බහුතරයක් දෙනා මේ ක්‍රමලේඛනය කියන පාඩමට අවධානයක් දෙන්නේ නැහැ. හරිද? බහුතරයක් දෙනා ක්‍රමලේඛනය කියන පාඩමට අවධානයක් දෙන්නෙත් නැහැ. ගොඩක් තැන්වල මේක ලොකුට කරන්නෙත් නැහැ. හරිද? ගොඩක් ලොකුවට ටාගට් කරලා කරන්නෙත් නැහැ. ඔයා හිතන්නකෝ ඔයා පොඩි හරිද චූටි කෝස් එකක් කරන්න ගියා. පොඩි IT පිළිබඳ කෝස් එකක් කරන්න ගියා. එතන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නැද්ද කරන්න තියෙනවා. මේ IT වලම ප්‍රෝග්‍රෑමින් කියන්නේ අත්‍යවශ්‍ය මංකයක්. ඒතර ඔයාලගේ එක්සෑම් එකේ ලොකුවට මේ දේවල් බලනවා. ලොකුවට මේ දේවල් ටාගට් කරනවා. හරි. එතකොට මේ දේවල් නැතුව ඔයාලට මේ ක්‍රමලේඛනයේ මේ විශේෂව මසල ගන්න ඕනේ පාඩම් දෙකක්. හරි. ක්‍රමලේඛනයේ මේ දත්ත සමුදාය අතිශය සාමාන්‍යයෙන් හරි තරමක් සංකීර්ණ සංකල්පත් එක්ක යන පාඩම් දෙකක් මේ දෙක. මේ දෙකට නම් ලොකුවට ළමයි බරක් දෙන්නම ඕනේ. හරිද ලොකුවට බරක් දෙන්න ඕනේ. හරි. එතකොට දැන් මේ ඔපරේටින් සිස්ටම් මෙන්න මේ දේවල් ළමයි අංකිත පරිපත මෙහෙයුම් පද ජාලකරණය වගේ පාඩම් ගත්තාම මේ දේවල් වල ප්‍රශ්න ටික සාකච්ඡා කරන් ඊට පස්සේ ආය අමතක වෙනවා හරි අඩුයි. හරිද මෙව්ව නම් එහෙම නෙමෙයි ළමයි. මෙව්වා අපි අප්ඩේට් වෙලාම ඉන්න ඕනේ. හරි අප්ඩේට් එකේම ඉන්න ඕන කොටස්. අප්ඩේට් එකේම ඉන්න ඕන කොටස්. හරිද? හරි. එතකොට මම රෙකමන්ඩ් කරනවා ළමයි සාමාන්‍යයෙන් එසේ ප්‍රශ්න හතරට දැන් එසේ ප්‍රශ්න අහනවා මේ එකක්. එතකොට එසේ ප්‍රශ්න හය යන්නේ මේ තුනේ එකක් අහනවා. එක එසේ ප්‍රශ්නයයි මේ තුනේ එකක් වහ එක එසේ ප්‍රශ්නයයි. ඊට පස්සේ මෙයා එසේ ප්‍රශ්නයක් අහනවා. එසේ ප්‍රශ්න 2යි 3යි 4යි 5යි 6යි ඔන්නෝම එසේ ප්‍රශ්න 6 අහන්නේ. එසේ ප්‍රශ්න 6 අහන්නේ මේ එක. මෙයා එසේ ප්‍රශ්නයක් වශයෙන් අහනවා. ඊට පස්සේ මෙයා එසේ ප්‍රශ්නයක් වශයෙන් අහනවා. ඊට පස්සේ මෙයා එසේ ප්‍රශ්නයක් වශයෙන් අහනවා. ඊට පස්සේ මෙයා එසේ ප්‍රශ්නයක් වශයෙන් අහනවා. මෙයා එසේ ප්‍රශ්නයක් වශයෙන් අහනවා. මෙන්න මේ තුනෙන්ම එක එසේ ප්‍රශ්නයක් අහනවා. ඒතර එසේ ප්‍රශ්න 6යි. ඔය 6න් 4ක් ඔයාලා ලියන්න ඕනේ. මම රෙකමන්ඩ් කරනවා ඔයාලට මේක ලියන්න, ගොඩ යන්න පුළුවන්. මේක ලියන්න, ගොඩ යන්න පුළුවන්. මේක ලියන්න, ගොඩ යන්න පුළුවන්. මේ දෙකෙන් එකක් ලියන්න, ගොඩ යන්න පුළුවන්. හරිද? මේ දෙකෙන් එකක් ලියන්න. ඒතර ඔයාලට ගොඩ යන්න පුළුවන්. හරිද? මම ඔය රෙකමන්ඩ් කරන විදිහ මම කිව්වේ. හරි මම රෙකමන්ඩ් කරන විදිහ. ඒක ප්‍රශ්නයක් නෑ චුට්ටක් එහෙම වුණාට කවුරු හරි කෙනෙක් මේ ප්‍රශ්න තුන ලියන්න අවුලක් නැත්නම් ලියන්න ඒක අවුලක් නෑ. හරිද? මම මේක මම රෙකමන්ඩ් කරන විදිහ. හරි ලකුණු ගන්න පුළුවන් විදිහ. හරි. එතකොට මේ විදිහ ළමයි මේ ආකෘතිය අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. තමන් කොතනද ඉන්නේ කියන එක මතක තියාගන්න. හරි. අපි 20යි 26 මේ යනකොට ඔපරේටින් සිස්ටම් කියන පාඩම මේ පාඩම් හතර ඉවර කරලා මේ පාඩම දැන් පාඩම් මේ පටන් ගන්නවා. හරි. ඊට පස්සේ 25 මේ 26 අපි ගත්තාම ක්‍රමලේඛනය කියන පාඩම් පටන් ගන්නවා.
පටන් ගත්තා මේ ක්‍රමලේඛනය කියන පාඩම. ඊට පස්සේ රිවිෂන් එකේ තමයි ජාලකරණය. 25 රිවිෂන් එකේ ජාලකරණය පටන් ගන්නවා. 27 ළමයි තාම ඉන්නේ පළවෙනි පාඩමේ. 27 ඉන්නේ පළවෙනි පාඩමේ. හරිද? හරි. විතර ඔළුව තියා ගන්න ළමයි අපේ 20යි 26 අපි ගත්තාම 20යි 26 අපි මේ වෙනකොට ඉන්නේ ජාලකරණය කියන පාඩම ආරම්භ කළා විතරයි. ජාලකරණය කියන පාඩම ආරම්භ කළා විතරයි. ඊට පස්සේ 25 ක්‍රමලේඛනය කියන පාඩම ආරම්භ කළා විතරයි. ඊට පස්සේ අපි ගත්තාම 27 මෙන්න මෙතන ICT පිළිබඳ මූලික සංකල්ප තාම ඉන්නේ පළවෙනි පාඩම තුල. මොකද යාළුවට තාම එහෙම ලොකු කාලයක් හම්බ වුණේ නැහැ පාඩම් කවර් කරන්න. හරි. ඔය තියෙන්නේ අපේ මේ ඔයාලගේ විෂය නිර්දේශය හැදලා තියෙන විදිහ. හරි. විෂය නිර්දේශය හැදලා තියෙන විදිහ. ඊළඟට නම් 20 25 ළමයි ගොඩාක් අතිශය අවදානම් කාල සීමාවක මේ ඉන්නේ. හරි. මොකද තව මාස ගානකින් මාස 5ක් සම්පූර්ණ තියෙන මාස 5යි. හරි. සම්පූර්ණ තියෙන මාස 5යි. මොකද මාස 6ක් නෑ ඔයාලට. නොවැම්බර් 10 එක්සෑම්. හරි. ඒතර මාස 5ක් විතර සම්පූර්ණ මාස වයින් විතර මාස 5ක් විතර තියෙන්නේ. ඒතර මේ මාස 5 තුල ඔයාලා මෙන්න මේ ගැන හොඳ අවබෝධයක් ඇතිව තමන් ප්‍රයොරිටි එකක් දෙන්න ඕන තැන් වල ප්‍රයොරිටි එකක් දීලා හරි මේවට ටික කරන් යන්න ඕනේ. හරි 20 26 ළමයින්ට තාම අවුරුද්දයි මාස 4ක වගේ කාල සීමාවක් තියෙනවා. ඒත් තමයි ඔයාලත් ඉන්නේ මේ වෙනකොට හරි සිලබස් එක ගැන නැත්නම් ඔයා මෙතෙක් කතා කරපු කොටස් ගැන අවබෝධයක් තියෙන්න ඕන කාල සීමාවක. එහෙම නැත්නම් හරි චටක් මේ අවධානයක් දෙන්න තමන්ගේ අධ්‍යාපනයේ කටයුතු වලට. හරි. ඊළඟට ළමයි හරි මේ වෙනකොට හරි දැන් අනිවාර්යෙන් තමයි මේ විෂය නිර්දේශය තියෙන එක මේක අවුරුදු 2 කන්ටෙන්ට් එකක්. හරි ඔයාලා එක්සෑම් එක ලියන්නේ අවුරුදු 2ක් අවසානයේ. ඒතර ලොකු කන්ටෙන්ට් එකක් තියෙනවා ඔයාලට කවර් කරන්න. ඒතර මේ වෙනකොට ළමයි පාඩම් කරන පටන් ගත්ත කට්ටියත් ඇති, පටන් අරන් ඉන්න කට්ටියත් ඇති. හරි පටන් අරන් නැති කට්ටියත් ඇති. හරි කවුරු කෙනෙක් ළමයි මේකේ පොඩ්ඩක් හරි ෆොටෝ එකක් හරි ගහ ගන්න ඕන නම් හරි මම මේ පොඩි වෙලාවක් දෙන්නම්. ෆොටෝ එකක් හරි ගහ ගන්න ඕන නම් ස්ක්‍රීන් එක ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් නේද? හරි. හරි ෆොටෝ එකක් හරි ගහ ගන්න ඕන නම් පොඩ්ඩක් බලන්න. හරි. හරි. ළමයි එතකොට මේ වෙනකොට පාඩම් කරන්න පටන් ගත්ත කට්ටියත් ඇති මම වැඩි වෙලාවක් ගන්න ඉක්මනින් අවසන් කරන්න මේ මීටින් එක. හරි මේ වෙනකොට පාඩම් කරන්න පටන් ගත්ත කට්ටියත් ඇති පටන් අරන් ඉන්න කට්ටියත් ඇති සාමාන්‍යයෙන් තාම යම් පාඩම් කරන එක ගැන ලොකු අවබෝධයක් නැති කට්ටියත් ඇති. හරිද? මම ළමයි විශේෂ කරුණු කියන්නේ පාඩම් කිරීමේදී කියන්නේ අපි සැලකිලිමත් යුතු විශේෂ කරුණු මම මේ පන්ති අතරතුර එහෙම අනමන සාකච්ඡා කරනවා. හරිද? ඒ අතරතුරින් අපි ගත්තාම තමයි මේ වෙනකොට හරි තරමක් හරි පාඩම් කරන පිරිසක් ඇති. يعني උමනාවක් ඇතුව මේ වැඩේ කරන් යන පිරිසක් ඇති. හරි. එහෙම තාම අර කිසිම ගාණක් නැති පිරිසක් ඇති. හරිද? හරි ආතල් එකේ ඉන්න පිරිසක් ඇති. හරි. හැබැයි ওই මොන දේ වුණත් තමයි සාමාන්‍යයෙන් අපි ගත්තාම ඕනම කෙනෙක් උසස් පෙළ විෂය නිර්දේශය කියන්නේ උසස් පෙළ ආරම්භ කරනකොට හරි ගැම්මකින් ගැම්මකින් මේ වැඩේ පටන් ගන්නවා. හරි නේද? ඕනම කෙනෙක් ආරම්භ කරනකොට මේ වැඩේ ආරම්භ කරනකොට පුදුම ගැම්මකින් මේ වැඩේ පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ මම අනිවාර්යෙන් අවම වශයෙන් අයිලන්ඩ් ෆස්ට් රත් වෙනවා වගේ හිතාගෙන හරි අවම වශයෙන් අයිලන්ඩ් ෆස්ට් රත් වෙනවා කියලා හිතාගෙන මේ වැඩේ ගැම්මෙන් පටන් ගන්න. හරිද? එන්න ගැම්මකින් පටන් ගන්න. හරිද? හැබැයි ටික දවසක් යනකොට ඔයාට තේරෙනවා ඔයාගේ පොඩ ඒ ගැම්ම අඩු වෙනවා කියලා. හරිද? චුට්ට ඒ ගැම්ම අඩු වෙනවා කියලා. හරිද? ඒ කියන්නේ ඔයා මේ පටන් ගත්තු ගැම්ම පොඩ අඩු වෙනවා. හරිද? ඒකට හේතුව අපි ගත්තොත් තමයි ඕනම කෙනෙක්ට මේක සාමාන්‍යයි. හරිද? ඕනම කෙනෙක්ට සාමාන්‍යයි. මොකද ඔයා එකම දෙයක් අවුරුදු දෙකක් කරනවා. එකම දෙයක් අවුරුදු දෙකක් කරනවා. කියන්නේ සාමාන්‍ය අපි යම් පොඩ්ඩක් යම් ප්‍රස්තාරිකව අපි ඉදිරිපත් කළොත් හරි. යම් ප්‍රස්තාරික විදිහට අපි යම් ප්‍රස්තාරික පොඩ්ඩක් ඉදිරිපත් කළොත් දැන් ඔයාලා නිකන් උනන්දුව හරි නිකන් මේ පැත්තට අරගෙන හරි නිකන් කාල සීමාව නිකන් කාලය මේ පැත්තට නිකන් අරගෙන නිකන් අපි නිකන් සරලව ඔබ ඩයග්‍රෑම් එකක් ඇන්දොත් මේක ආරම්භයේදී ළමයි. ඒ කියන්නේ ඔයා උසස් පෙළ විෂය නිර්දේශය ආරම්භ කරනකොට ඔයාගේ උනන්දුව උපරිමයි. ඕනම කෙනෙක් එහෙම තමයි මොකක් හරි දෙයක් පටන් ගන්නකොට එන ගැම්මෙන් පටන් ගන්නවා. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක
ඒක අපි කියන්නේ අවුරුදු දෙකක කොටසක්. ඔයා එක්සෑම් එක ලියන්නේ අවුරුදු දෙකකින් කියන්නේ දෙකක අවසානයක තමයි එක්සෑම් එක ලියන්නේ. පොඩි පොඩි එක්සෑම් නේ මාස 3කින් මාස 6කින් එහෙම නෙමෙයිනේ. හරිද? එක එක්සෑම් එකක් ඔයා ලියන්නේ ඒ එක්සෑම් එක ලියන්නේ අවුරුදු දෙකක කන්ටෙන්ට් එක. හරිද? අන්න ඒකයි ලොකුම ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ඔයා එන ගැම්මෙන් පටන් ගන්නවා. පොඩ ළමයි මොකද වෙන්නේ? අර එකම දෙයක් අපි කරනකොට ඕන එකම දෙයක් කරනකොට උනන්දුව පොඩ අඩු වෙනවා. හැබැයි ළමයි අන්තිම කාලේ වෙද්දි සාමාන්‍යයෙන් අන්තිම මාස 6 වගේ අපි ගමුකෝ. අන්තිම මාස 6 නෙමෙයි. අන්තිම මාස 3 වගේ වෙද්දි. හරි. අන්තිම මාස 3 වගේ. හරි. ඒ කියන්නේ අන්තිම මාස 3 විතර වාගේ වෙද්දි ආයි ළමයි අර එක්සෑම් කිට්ටුයි කිව්වම එන රත් වෙනවනේ තමයි. හරි නේද? නිකන් ඉන්න තත්ත්වෙ නිකන් ගිනි අරන් වගේ තත්ත්වෙටපත් වෙනවනේ. හරිද? අන්න ඒ වෙනකොට ඔයා වැඩ ගන්න පටන් ගන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ ඒ වෙනකොට ළමයි වාගේ උනන්දුව අර අපි අත්‍යවශ්‍යම අවස්ථාවේ අඩු වෙලා ඊට පස්සේ තමයි වැඩි වෙන්න පටන් ගන්න. ඒතර මේ හරිය ළමයි කොච්චර මේ හරිය මේ අපි මේ හරියක් වශයෙන් ගත්තාම දැන් මේ හරියන් මාස 3කට වාගේ හරියන් මාස 3කට වාගේ 3 months. දැන් මාස 3ක් වාගේ කාල සීමාවක් තුර උනන්දු වැඩි වෙනවා කියලා වැඩක් නැහැ. හරිද? මොකද වැදගත්ම දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ හරිය සීමාව. අපි මෙන්න මේ වගේ කාල සීමාවක් තුල. ඒ කියන්නේ කාලය මෙන්න මේ වගේ කාල සීමාවක් තුල තමයි ඉතා වැදගත් පාඩම් ඕනම සබ්ජෙක්ට් එකක ඉතා වැදගත් පාඩම් කරන්නේ හරි මැද හරිය වගේ. මැද හරිය. අගට තියාගන්න නෑ සාමාන්‍යයෙන්. අග්ගම කියන්නේ වැදගත් නෑ කියනව නෙමෙයි. හරිද? අගට එහෙම ලොකුවට නෙමෙයි මේ මැද හරිය තමයි සාමාන්‍ය ලොකු වැදගත්ම දේවල් කරන්නේ. ඒතර මේ වැදගත්ම දේවල් කරනකොට ඔයා ඉන්නේ හරි අඩු උනන්දුවක. හරිද? ඔන්න ඕකයි ලොකුම ප්‍රශ්නේ. ඕනම කෙනෙක්ට ඔය ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අපි කැම්පස් එකේ වුණත් ළමයි අවුරුදු 4ක් අපි කරනවානේ. හරිද? හැබැයි කැම්පස් එකේ තියෙන එක වාසියක් තියෙනවා. අපි එක්සෑම් එකක් ලියන්නේ මාස 6න් හරි. ඒතර මාස අපි දැන් මම අද කැම්පස් එකේ එක සෙමෙස්ටර් එක පටන් ගන්නවා නම් මාස 6ක් අවසානයේ මම ඒ සෙමෙස්ටර් එකේ එක්සෑම් එක ලියනවා. ඒතර මාස 6යි මට තියෙන්නේ. හරිද? එතකොට අර එහෙම ලොකුවට වෙන දේවල් වලට බාහිර දේවල් වලට එහෙම වැය වෙන්න එහෙම කාලයක් නැහැ. හැබැයි ඔයාලා ලියන්නේ අවුරුදු දෙකක කොටසක්. හරිද? එතකොට දැන් අපි ගත්තාම අපි මම ඔයාලට කිව්වොත් එහෙම පැලයක් හිටවන්න කියලා. හරි පැලයක් හිටවන්න කියලා. ඔය පැලේ හිටවන එක තමයි ඔයා එක දවසක් ලස්සන පැලේ හිටවයි. හරිද? හැබැයි මං කිව්වොත් එහෙම දවසකට පැල දෙක ගානේ අවුරුද්දක් හිටවන්න කියලා. අන්න ළමයි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි අමාරු දෙයක්. හරි දවසකට මම දවසක් පැයක් හිටවන්න කියලා. හරි තව දවසක් හරි හෙටත් මම පැයක් හිටවන්න කියනවා. හරි ඒකත් ඔයාලා ලස්සනට කරයි. හරි තව දවසක් මම කිව්ව පැයක් හිටවන්න කියලා. ඒකත් ඔයාලා ලස්සනට කරයි. හැබැයි මම මේ වැඩේ අවුරුදු දෙකක් කරන්න කිව්වොත් එහෙම එකම දේ. අන්න අමාරු. අන්න ඒතර අමාරු. ඒතර ඔන්න එක දවසක් ඔයා මිස් කරනවා. හරි තව දවසක් මිස් කරනවා. එක දවසක් ඔයා හරි වෙලාවට කරන්නේ නැහැ. තව දවසක වෙන වෙලාවක හිටවනවා. අන්න ඒ වගේ. ඒකත් මේකත් ඒ වගේ නේද? පාඩම් කරනවා කියන එක අමාරු නෑ. අමාරු අවුරුදු දෙකක් පාඩම් කරනවා කියන එක. හරිද මේක එක දිගට මේ වැඩේ නොකඩවා කරන් යන එක තමයි අමාරු. හරිද? ඉතින් තමයි මේකට අනිවාර්යෙන් ඕනම කෙනෙක්ට මේ දේ සාමාන්‍යයි. ඕනම කෙනෙක්ට මේ දේ සාමාන්‍යයි. හරිද? හැබැයි මතක තියාගන්න මේක දවසක ඉවර වෙනවා. හරිද? මේක පාඩම් කරලා කියන්නේ අපි මේ ටාගට් එක දවසක ඉවර වෙනවා. හරිද? මේක ඉවර වෙන දෙයක් නැති දෙයක් නෙමෙයිනේ. හරිද? මේක දෙවෙනිනම නෙමෙයිනේ ඉවර වෙන්නේ නැති වෙන්නේ. හරි. මේක දවසක ඉවර වෙනවා. හරිද? දැන් දෙවෙනිනම වගේ ගත්තා නම් ඉවර වෙන්නේ නැහැ. කවදාවත් ජීවිත කාලෙම තියෙන කතාව. හරිද? හැබැයි මේක දවසක ඉවර වෙනවා. හරි. එදාට ඒ ඉවර වෙන දවසට ඒ ඉවර වෙන දවසට ඔයාට නිකන් සතුටින් ඉවර කරන්න. හරිද? අර රිසල්ට් ආපුවාම හරිද? ඒ තියෙන ගැම්මත් එක්ක ඉවර කරන්න නම් මේ මාස දෙක මම මේ අවුරුදු දෙක ප්ලෑන් එකක් ඇතුළට කරන්න ඕනේ. හරි. මේක තමයි ඕනම කෙනෙක්ට මේ මෙන්න මේ ඩ්‍රොප් එක පොඩි හරි ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ උනන්දුව අපි ආරම්භයේදී පටන් ගත්තේ උනන්දුව ටික දවසක් යද්දී පොඩි ප්‍රමාණයකට අඩු වෙනවා. හැබැයි මේක තමයි උත්සාහ කරන්න. මෙන්න මේ ලෙවල් එකේවත් තියාගන්න. හරිද? ලොකු ඩ්‍රොප් එකක් නැතුව මේ ලෙවල් එකේවත් තියාගන්න. මට කියන්න බෑ අර එකම ලෙවල් එකේ තියාගන්න කියන්න බෑ. ඒක කොහොමත් වෙන්නේ. හරිද? අපි එකම දෙයක් අවුරුද්දයක් කරන් යනකොට පොඩි හරි උනන්දුවක පොඩි අඩුවීමක් තියෙනවා. එක ගැම්මෙන් මේ කරන් යනකොට. හරිද? එක ගැම්මෙන් මේ කරන් යනකොට පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. හැබැයි ඩ්‍රොප් එක අඩු කරගන්න. ඒ ඩ්‍රොප් එක අඩු කරගන්න. අඩු කරගෙන මේ දේවල් කරන් යන්න. ඒකට එක එක ප්ලෑන්ස් හදා ගන්න. හරිද? ඔය සමහරු කරන දෙයක් තමයි ළමයි එක දිගට එක ප්ලෑන් එකකට පාඩම් කරන් ගිහිල්ලා ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ළමයි නිකන් කම්මැලි වගේ Tamanට නිකන් තේරෙනකොට මේ ප්ලෑන් එක වෙනස් කරනවා. Tamanගේ ෂෙඩියුල් එක වෙනස් කරනවා. හරිද? වෙනස් කරලා ඒවල ටික කරන් යනවා. හරි වෙනස් කරලා ඒ දේවල් ටික කරන් යනවා. හරි. එතකොට මේක හරි ඒ වගේ ළමයි ප්ලෑන්ස් පාවිච්චි කරන්න. Tamanගේ මේ වැඩ ටිකට Taman වලට මේ ප්ලෑන් එක පාවිච්චි කරන්න. හරි. එතකොට මේක මතක තියාගන්න අනිත් දේ දැන් 20 25 ළමයි එහෙම ඉන්නවන ළමයි දැන් මේ දවස්වල ගොඩක් දේවල් සීමා කරන්නේ. හරි. අංක 1 ළමයි ගොඩාක් කට්ටිය වැටෙන එක පොයින්ට් එකක් තමයි ට්‍රිප් යන්නේ. හරි. දැන් ඔයා හිතනවා ළමයි දැන් මම හිතුවොත් මම දවස් දෙක දැන් ඔයාලා මේ තව මාස 5කින් ලියන එක්සෑම් ලියන්න කෙනෙක්
ඔයාලට කිසි ප්‍රශ්නයක් නෑ ළමයි දවස් දෙක ට්‍රිප් එකක් ගිහිල්ලා එවිල්ලා පහුවෙන්ද වැඩ පටන් ගන්න පුළුවන් නම් කිසිම අවුලක් නෑ. ඒ දවස් දෙක නාස්ති වුණාට කිසි අවුලක් නෑ. හැබැයි එකම අවුල තියෙන්නේ අපි හැමෝම මිනිස්සුයෝ. හරි. ඔයා මේ වැඩ කරන් යන විදිහට දැන් උනා හිතන්න ඔයා දවස් ගාණක් හරි මහන්සිලා වැඩ කරන් ගිහිල්ලා ඔයා හරිද එන ගැම්මින් දැන් හිතන්න පැය 6ක් පාඩම් කරනවා පැය 8ක් කියමුකෝ අපි. පැය 8ක් පාඩම් කරනවා දවසකට. ඒ ලෙවල් එකේ හදා ගන්න තමන්ගේ මයින්ඩ් එක. එහෙම හදා ගන්න කට්ටිය ඉන්නේ නැහැ. හරිද සමහරව ඉන්නවා මේ පැය මීටර තොරක් පාඩම් කරන කට්ටිය. හරිද මේක තමන්ගේ හදා ගන්න ඕන ස්කිල් එකක්. හරි. එතන දැන් පැය 8ක් පාඩම් කරනවා. හැබැයි ඔයා ඕන්න සෙට් වෙනවා ට්‍රිප් එකක් යන්න. හරි දවස් දෙක ට්‍රිප් එකක්. ඔන්න පළවෙනි දවසේ ආතල්ලේ ගිහිල්ලා දෙවෙනි දවසේ කොහෙන් නතර වෙලා දැන් එහි පාඩම් කරන්න බෑනේ. හරි. ඒ ට්‍රිප් එකේ ගියාට පස්සේ පොත් අරන් ගිහලා පාඩම් කරන්නේ නැහැ. හරි ඊට පස්සේ ඔන්න එහි නතර වෙලා ගෙදර ඔන්න තව ඊළඟ දවසේ එනවා. අර ළමයි තිබ්බ සියලුම උනන්දුව ඉවරයි. ඔයාලට කවදාවත් ඊට පහුවෙන්දා එන ගැම්මකින් මං කියන්නේ අර පැය 8ක් පාඩම් කරන්න බෑ. අර ගැම්මෙන් පැය 8ක් පාඩම් කරන්න බෑ. ඕනනම් උපරිම පැය 2ක් පාඩම් කරයි. තමන් අර තියාගෙන පවත්වාගෙන ගිය සම්පූර්ණ ක්‍රමවේදය එතනින් ඉවරයි. එතනින් ඉවරයි. ඊට පස්සේ ඔන්න ඔයා පටන් ගන්න දවසේ පැය 2ක් වෙනවා. පැය දෙකකින් මට හරි අමාරුයි. අපි කියන්නේ කන්සන්ට්‍රේෂන් එක තියාගන්න හරි කන්සන්ට්‍රේෂන් එක තියාගන්න හරි අමාරුයි. ෆෝකස් එක තියාගන්න හරි අමාරුයි. නිදා ගන්න. ඊළඟ දවසේ පැය 1.5යි හරි නිදා ගන්නවා. අන්තිම ඔහොම කියලා පැයයි නිදා ගන්නවා. අන්තිම පාඩම් කරන්නේ නැහැ. පොත ගත්ත ගමන් නිින්ද යනවා. හරිද? එතකොට සමහරු කියනවා ළමයි දැන් මේ මුලින් පැය 8 කට්ටිය පාඩම් කරපු කට්ටිය හරි මුලින් පැය 8 විතර වගේ පාඩම් කරපු කට්ටිය මේ ඉන්නේ. හරිද? එක චූටි සිද්ධියක් හින්දා එක පොඩි දෙයක් හින්දා තමන්ගේ සම්පූර්ණ ක්‍රමවේදය අල වුණා. ක්‍රමවේදය එතනින් අල වුණා. හරිද? ඊට පස්සේ ඉතින් කියලා මොකද්ද? කවුරු හරි මොන හරි කරලත් දන්නේ නැහැ. හරි මේ කලින් පැය බර ගණන් පාඩම් කරව මං හරි දැන් පාඩම් කරන්නේ පැය 2යි පැයයි පාඩම් කරන්න ඉතරව පාඩම් කරන්න බෑ. හරි මේ ඇත්තටම ළමයි මොකක් කරේ මොකද්ද හේතුව? අර පොයින්ට් එක තමයි. හරි වැරදිලා හරි එහෙම දෙයක් ළමයි සමහරට අපිට කියන්න බෑනේ එහෙම දේවල් නොවෙනවා කියලා කියන්න බෑ. හරි එහෙම දේවල් වෙනවා සාමාන්‍ය අත්‍යවශ්‍යම අවස්ථා එනවා. හැබැයි ඔයා දැනගන්න ඕනේ ඊට පහුවෙන් දාක පටන් ගන්නකොට අනිවාර්යෙන් මට පැය දෙකක් මට මේ පැයට පාඩම් කරන්න බෑ. ඒතර ඔයා බලෙන් හරිද තමන්ගේ මයින්ඩ් එකෙන් තමන් බලෙන් මේ පැය දෙක පොඩ ආයේ තමන් ඉඳන්ට ගේන්න. පොඩ තමන් ඉඳන්ට ගේන්න. හරිද පැය දෙක තුන කරනවා පහුවෙන්දා. ඊට පස්සේ 4 කරනවා 5 කරනවා. මෙහෙම පොඩ ගේන්න. අන්න එහෙම ළමයි ආයෙ එතනට ගේන්න පුළුවන්. හරිද? අන්න ඒකයි මේ දවස්වල බාහිර කිසිම දෙයක් කරන්න එපා කියන්නේ. හරිද? බාහිර කිසිම දෙයක් කරන්න එපා කියන හැබැයි අපිට ඒක සමහර ලාවට කරන්න වෙනවා. ඒකට මතක තියාගන්න මේක ළමයි පල්ලෙහාට නෙමෙයි යන්න ඕනේ. පල්ලෙහාට නෙමෙයි යන්න ඕනේ මේ පැය ගාන. ඉහළට යන්න ඕනේ. එහාට යන්න ඕනේ. හරිද? මේක ඉහළට යන්න ඕනේ. හරි? මතක තියාගන්න මේව ළමයි තමන්ගේ ඔළුවේ තියාගන්න මේ වැඩ. හරි. ඒ කියන්නේ තමන් මේ දේ දන්නවා නම් තමන් මේ ප්‍රතිඵලය දන්නවා නම් මට මේ දේ වෙලා තියෙන්නේ ඇයි කියන එක තමන් දන්නවා නම් තමන්ට ඒක ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. නොදැනුවත්ව මේ දේ වෙනවා නම් අන්න ප්‍රශ්නයක්. හරිද? තමන්ට හිතා ගන්නත් බැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. අන්න එහෙම වුණොත් ප්‍රශ්නයක්. හැබැයි තමන් දන්නවා නම් මට මේ දේ වෙලා තියෙන්නේ මේ හින්දා. මම මේ ට්‍රිප් එක ගිහින් මට අද පාඩම් කරලා නම වරලා තියෙන්නේ මේ හින්දා. මට මේ ફોකස් එක තියාගන්න බැරි මේ හින්දා. හරිද? අන්න එහෙම වා හේතුව දන්නවා නම් තමන්ට පුළුවන් ළමයි ඒකට ඇක්ෂන් එකක් ගන්න. හරි තමන්ට පුළුවන් ඒකට ඇක්ෂන් එකක් ගන්න. මේක ළමයි අපි කියන්නේ මතක තියාගන්න මේ පාඩම් කරනවා කියන්නේ උපතින් ආපු දෙයක්වත් මේක අපි කියන්නේ ළමයි නැචරල් හරි ස්වභාවික දෙයක්වත් එහෙම නෙමෙයි. මේක තමන් ඩෙවලොප් කරගන්න ඕනේ ස්කිල් එකක්. හරිද? තමන් ඩෙවලොප් කරගන්න ඕනේ ස්කිල් එකක්. මෙතනින් ඔයා හදාගන්න ස්කිල් එක ඔයාලට මෙතනින් පස්සේ දෙකට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඔයා මේ අවුරුදු දෙකේ මේ ස්කිල් එක හදා ගන්නවා නම් මෙතනින් පස්සේ තමයි ඔයාට නොනවත්වා මේ වැඩේ කරන් ගන්න පුළුවන්. හරිද? මෙතනින් කවදාවත් මෙතනින් මේ ස්කිල් එක හදා ගන්න කෙනෙක් මෙතනින් නතර වෙන්නේ නැහැ. හරි. මේ ස්කිල් එක මෙතනින් හදාගන්න කෙනෙක් කවදාවත් මෙතනින් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ දිගටම තමයි මේ දේවල් යනවා. හැබැයි මෙතනත් ළමයි වා නිකන් කට්ටි පැන ඔහින් මක් කර ගේමක් ගහන උඩින් පල්ලෙන් මේ වැඩේ කරන් යනවා නම් හරි. එහෙම කිහිමක් ගහගෙන ළමයි කැම්පස් මේ අපි එක්සෑම් එකෙත් කායෙන් හරි කොපි කරලා කැම්පසුත් යන්න පුළුවන් සමහරවල්. හරිද? එහෙම කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අර කලාතුරකින් ඉන්නවා. මෙලෝ සංසාරක වැඩක් කරලා නැහැ. හරිද? එහෙන් අර පිස්සෝ වගේ වැඩ කරන් ගිහිල්ලා හැබැයි කැම්පස් එකේ ළමයි ළඟ වැටෙනවා සුපිරි මීටරයක්. කොපි කරලා ගොඩ යනවා. හැබැයි කැම්පස් එකේ ළමයි ඒත් Tamanට ක්‍රමවේදයක් නැහැ. Tamanට කිසි අර හරිද කිසි ගැම්මක් නැහැ මේ වැඩේ කරන් යන කිසි අයිඩියා එකක් කිසි අවබෝධයක් නැහැ කරන් යන්න. මොකද හේතුව ඔයාට ඒ ලෙවල් කාලේ මේ ස්කිල් එක හැදිලා නැහැ. මේක ස්කිල් එකක් ළමයි. මේක ස්කිල් එකක් මේ අවුරුදු දෙක තුන හදා ගන්න ස්කිල් එකක් අනිවාර්යයෙන්. හරි මේ ස්කිල් එක තාමත් ඔයාගේ ඇඟේ නැත්නම් ඒක කිසිම ළමයි ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි කියනවා. අපි කියන්නේ ඒක අර කිසිය බාහිර ප්‍රශ්නයක් නෙමෙයි මේක ඔයාගේ ප්‍රශ්නයක්. හරිද? ඒක ඔයාගේ ගැටලුවක්. ඔයාගේ කම්මැලිකමේ තියෙන්නේ. ඔයා මේක හදා ගන්න ඕනේ. මේක හදාගත්තොත් මේක හරි සුපිරි ළමයි ඇඟට හරි මාර සුපිරි ස්කිල් එකක්. හරිද? කවදාවත් මේක හදාගත්ත කෙනෙක් නම් මෙතන නතර වෙන්නේ. මෙතනින් නතර වෙන්නේ.
හරිද? මේ එතකොට මේ අපි ගත්තාම නම් මේක මෙහෙමයි. හරි පාඩම් කරනවා නම් එක දින ප්‍රශ්නයක් තමයි දැන් අපි මේ මුල ලියන මේ මුල හරි මම ලොකු කාලයක් ගන්න යනවා මොකද අපි දැන්ටත් ගොඩක් පරක් වෙලා තියෙන්නේ. හරි අපි ගත්තාම දැන් මේ අපිට තියෙන එකම අවුල මේ සිලබස් එක තුල මාස දැන් අපි කැම්පස් එකේ මාස 6න් එක්සෑම් තියෙන. ඒ කියන්නේ වා මේ අද පටන් ගන්නවා නම් සෙමෙස්ටර් එකක්. හරි තව මාස 6කින් එක්සෑම් එක තියෙනවා. හරිද? අනික මේ ලෙක්චර් එකක් ගත්තත් තමයි ලෙක්චර් එක පැය දෙකයි. හරිද? ඔය අතිශය වැදගත් ලෙක්චර් එකක් නම් පැය 3යි. ඒ කියන්නේ ක්‍රෙඩිට් 3 ලෙක්චර් එකක් නම් පැය 3යි. සතියට එකයි එක ලෙක්චර් එකයි. සතියට එක ලෙක්චර් එකයි. ඕනම සබ්ජෙක්ට් එකක සතියට එක ලෙක්චර් එකයි. හරි. ඒතකොට ඒ විදිහට යන්නා වූ සිලබස් එකක් තමයි කැම්පස් එකේ තියෙන්නේ. හරි. හැබැයි මම කියන්නේ ලේසි කියන එක නෙමෙයි. හරි. කැම්පස් එක ඇත්තටම අමාරුයි. හැබැයි අමාරු වුණාට ඔයාට ඒක ගොඩ දා ගන්න අවශ්‍ය පසුබිම මෙතන හැදිලා තියෙන්නේ. මෙතන නෙවාට නැත්තේ. හරි. එතන එක එක කොට දාගන්න හේතුවක් තමයි මාස 6න් එක්සෑම් තියෙන්නේ. එතකොට ඔයාලට කවදාවත් තමයි මාස අද කරන දෙයක් මාස 6න් අමතක වෙනවා හරි අඩුයිනේ. හරි අඩුයි. එතකොට මේක ලේසියෙන් කොට දාගන්න පුළුවන්. අනික එතන තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක සුපිරි. හරිද? එකම ඔයාටම ගැලපෙන සෙට් එකක් ඉන්නේ. හරි නේද? ඔයා පාඩම් කරේ නැත්නම් ඔයා පාඩම් කරේ නැතත් ඔයාව බලෙන් පාඩම් කරවනවා අතින් කට්ටිය. හරි දන්නේ නැහැ බැච් ෆිට් එක කියන්නේ. හරිද? එතකොට මේ කැම්පස් එක. හැබැයි මෙතන එහෙම නෙමෙයි. එක එක බෑග්ග්‍රවුන්ඩ් වල කට්ටිය ඉන්නවා. හරි එක එක පවුල් කියන්නේ අපි කියන්නේ එක එක හරි පරිසරයන් තියෙන කට්ටිය ඉන්නවා. හරි. එතකොට මේක ළමයි එක මේක වෙනම තැනක්. මේක තමන්ගේම මහන්සියෙන් මෙතනින් එහා පැත්තට යන්න ඕන තැනක ඔයා තාම ඉන්නේ. හරිද? එතකොට මෙතනින් කොහොම හරි පැන ගන්න මේ අවුරුද්ද ගෙනන ළමයි ආය රැඳෙන්නවත් එපා. හරිද? මං කියන්නේ පුළුවන් තරම් ගේමක් ගහලා කැම්පස් යන්න තාමත් ළමයි අපි ගත්තාම ඔය දුෂ්කර පැත්තෙන් අපි කියන්නේ අර ඈත කැම්පස් වලට ඒ කියන්නේ අපි කැම්පස් ගන්න මුල් ටික නෙමෙයි මම කියන්නේ. හරිද? ඒ කියන්නේ මුල් කැම්පස් කිහිපයක් කොහොම තියෙනවද? දැන් මේ දවස්වල කැම්පස් ඇප්ලයි කරනවා ළමයි දන්නවනේ. හරි ඔයාලා අයියලා කළා කැම්පස් ඇප්ලයි කරනවා මේ දවස්වල. ඒතර මුල් කැම්පස් සෙට් එක ළමයි තාම හොඳ සෙට් එක යනවා. හැබැයි මේ අගහරිය කැම්පස් තියෙන ළමයි. අගහරිය කැම්පස් වලට තාමත් ළමයි ගන්න හරි අමාරුයි. හරිද? එයාලගේ කැම්පස් වල ළමයි ටික පොරව ගන්න හරි අමාරුයි. හරිද? ඒ කියන්නේ මුල් ටික මම කියන්නේ පිරිනව ළමයි ටට්ටක් ගාලා. හරි මුල් ටික හරි හොඳම සෙට් එක මුල් ටික කොහොම හරි පොරව ගන්න. හරිද? හැබැයි අග ටික ළමයි තාමත් පුරවන්නේ හරි අමාරුවෙන්. ඔය බෝට්ටු හරි එහෙම දෙපාර තුන් පාරට පුරවන්නේ මේක. හරිද? එතකොට මේක ළමයි හරි කියනවා මේ ඔළුවේ තියාගන්න මේ කොච්චර වැදගත්ද කියන එක. හරිද? මේක හරි ක්‍රිටිකල් පොයින්ට් එකක්. ක්‍රිටිකල් පොයින්ට් එකක්. හරි. එතකොට ළමයි අංක එක පොයින්ට් එකක් ළමයි එක දෙයක් වා කරන්න ඕන එක දෙයක් තමයි මේ අවුරුද්දේ මුල මේ කරන දෙයක් ඔය අවුරුද්ද අගක් වෙනකම් මතක තියාගන්න ඕනනේ. අවුරුද්දේ මුලක් කරන දෙයක් ඔය අවුරුද්දේ අගක් වෙනකම් මතක තියාගන්න ඕන. ඒතර ඔයා ළමයි මේක මොනවා හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා මේ දේවල් ටික මතක තියාගන්න ක්‍රමවේද පාවිච්චි කරන්න. මම පන්තිය තුන ළමයි මම පන්ති කරනකොට පන්තිය තුනදී ඔයාලට කියන එක ක්‍රමවේද මේවා ඇප්ලයි කරන්න ඕන ක්‍රමවේද. හරිද? ඒක නිකන් අර එක පාට ඔය අර මම ඔය නිකන් මේ පන්ති අතරතුර මම කියනවා. හරි. හැබැයි නම මම දැන් මෙතන එහෙම ලොකු දිලා කතා කරලා අමාරුයිනේ. හැබැයි එකක් ළමයි පේපර්ස්. හරිද? එකක් පේපර්ස් තමයි කොහොම හරි කරලා තමන් සතියක් ගානේ පේපරයක් මොකක් කරලා ලියන්න. 25 යන අපි ලියවනවා 26 ලියවනවා. හරි. දැන් මේ 26 ළමයි පටන් ගන්නවා. 26 ළමයින්ට මේ හතිය පටන් ගන්නවා. 25 ළමයින්ට අනිවාර්යෙන් ලියවනවා. හරි. මොකද මේ සිලබස් එක ඔයා මේ දැන් කරන සිලබස් එක ඔයා ලොකු කරන පාඩම් ඔයා ලොකු කාලයකට පස්සේ තමයි එක්සෑම් එක ලියන්නේ. ලොකු කාලයකට පස්සේ එක්සෑම් එක ලියන්නේ. හරිද? ඒ හින්දා මේක ළමයි ඇත්තටම මම කියන්නේ මේකට ලොකු ප්‍රයොරිටි එකක් දෙන්න. පාර්ට් ටයිම් A level කරන්න යන්න එපා. හරිද? පාර්ට් ටයිම් A level කරන්න යන්න එපා. හරි ඒක ෆුල් ටයිම් දෙයක්. සමහරව අනිකුත් දේවල් ෆුල් ටයිම් කරගෙන මේක පාර්ට් ටයිම් කරන් තමයි මේ වැඩේ කරන් යන්නේ. හරි මේක ෆුල් ටයිම් දෙයක්. හරි තමන්ගේ කිසිය බාහිර කිසිම දෙයකට මේ A level වලට බාධාවක් ඇති කරන්න දෙන්න එපා. මේක තමන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. හරි මේක තමන්ගේ අනාගතයේම තීරණය වෙන එක පොයින්ට් එකක්. හරි එක වැදගත් පොයින්ට් එකක්. එහෙනම් මෙතනට ළමයි ලොකු අවධානයක් දීලා මේ වැඩේ කරන් යන්න. හරිද? ඒතර අපි ළමයි ඔයාලට උපරිමයක් අපි කරනවා. හරි ඔයාලට උපරිමයක්. හරි මෙතනින් එහාට ඔයාලට මොන පාඩමේද ප්‍රශ්න තියෙන්නේ අනිවාර්යෙන් මේ පාඩමක් කියන්න කරලා දෙනවා. හරි විශේෂ 20 25 ළමයි. හරි 20 25 ළමයි ඔයාලට මොනවද පාඩම් අවුල්? හරි විශේෂව දැනුවත් කරන්න අනිවාර්යෙන් මේ පාඩම කොහොම හරි කරලා දෙනවා. හරිද? කොහොම හරි කරලා දෙනවා. මොකද මේක ඔයාලගේ සම්පූර්ණ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. හරි. එතකොට දැන් මම ඔය කලින් කියපු අවධානයක් දෙන්න ඕන පොයින්ට් වලට ළමයි විශේෂ අවධානයක් දීලා තමන්ගේ වැඩ ටික කරන් යනවා. හරිද? තමන්ගේ වැඩ ටික කරන් යනවා. තාමත් ඔය මුල් පාඩම් 1 2 3 තුල රැඳෙන්න එපා මහ ලොකුවට.
මං කියන්නේ ඒවා ඕනේ නැහැ කියන එක නෙමෙයි ඒවා ඕනේ. ඒවා ඕනේ වුණාට ළමයි ඊට වඩා ප්‍රායෝරිටි එක දෙන්න ඕන පාඩම් තියෙනවා. හරිද? ඒ වගේ හරි ලස්සන විෂය නිර්දේශයක් අනික ළමයි මේ විෂය නිර්දේශය හරි ලස්සනයි. හරිද? ඔයා කෝස් එකක් වශයෙන් කරනවා නම් මම මේ ICT කියන විෂය නිර්දේශය ගැන කියන්නේ ඔයා කෝස් එකක් වශයෙන් කරනවා නම් මීටත් වඩා අඩු විෂය නිර්දේශයක් කවර් කරන කෝසස් තියෙනවා ඕන තරම් කරන්න. හරි ලොකු ගණන් වලට. හරිද? එහෙනම් මේක නිකන් බාල කරලා නිකන් මේක නිකන් අර ඔහේ නිකන් සෙල්ලමට නම් මේ වැඩේ කරන් යන්න එපා. හරි මේක බරක් දාලා කරන්න ඕන මේ බරක් දාලා කරන්න ඕන බරක් දෙන්න ඕන කොටසක්. හරි අනික ඉසට් කෝ එකේ බලපෑම දන්නවා. හරි මේක ලොකු ඉසට් කෝ එකක් කව වෙන පාඩමක් මේ විෂයක්. හරි එතකොට වැඩි වෙනවා වගේ තමයි ඈ ඔයා විෂය ලකුණු ප්‍රමාණය වැඩි වෙන්න ඉසට් කෝ එක වැඩි වෙනවා වගේ තමයි. ඔයා ලකුණු ප්‍රමාණය වගේ අඩු වෙන්න ඔයා ඉසට් කෝ එකත් අඩු වෙනවා. එහෙනම් මේක ළමයි ලොකු අවධානයක් දෙන සමස්ත A-level හරි ඔයාලගේ විභාගයේ වෙනුවෙන් ඔයාගේ සම්පූර්ණ අවධානය දෙන්න. හරි මේ අවුරුදු දෙක 20 27 ළමයින්ට අවුරුදු දෙකක් තියෙනවා 20 26 ළමයින්ට අවුරුදු එකයි මාස 4ක් විතර තියෙනවා 20 25 ළමයින්ට මාස 5ක් තියෙනවා මේ කාල සීමාව උපරිම ඉෆෙක්ටිව් විදිහට පාවිච්චි කරන්න. උපරිම ඉෆෙක්ටිව් විදිහට පාවිච්චි කරන්න අනිවාර්යෙන් තමයි උඩ යන්න පුළුවන්. හරි හරි එහෙනම් මම ළමයි අදට මම හිතනවා මම හිතන් ආපු සෑම දෙයක්ම කිව්වා කියලා. හරි එතකොට ඔය කියපු දේවල් ටික ඔළුව තියාගන්න. හරි තමන්ට ඉන්නේ තමන් විතරයි තමන් වැඩ කරන්න. හරි තමන් මහන්සිලා වැඩ කරන්න. එහෙම මහන්සිලා වැඩ කරලා තමන් කොට දාගන්න. රිසල්ට් එක තමන්ට. හරි ප්‍රතිඵලය තමන්ට. අපිට මේ ප්‍රතිඵලය තමන්ට. හරි. එතකොට ඒකෙන් ළමයි තමන්ට තමන්ගේ අනාගතේ තීරණය කර ගන්න පුළුවන්. හරි. එහෙනම් මම ළමයි අදට මේ මීටින් එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි අපෙන් අහන්න පුළුවන් දැනගන්න පුළුවන්. ඔයාලට නමයි කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි අපි හරි ෆ්ලෙක්සිබල් විදිහට ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා. හරි. ඒතර ඔයාලගේ මොනවා හරි දෙයක් තියෙනවා නම් කියන්න ඕන ප්‍රශ්නයක් මම ඕන පාඩමක ප්‍රශ්නයක් අපි අනිවාර්යෙන් මම කරලා දෙන්න. හරිද? මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. හරි. එහෙනම් මම අදට මේ මීටින් එක මෙතනින් අවසන් කරනවා ළමයි. එහෙනම් හැමෝටම ආයුබෝවන්.